අවංකවම අපි කැමති නම් අපේ ජීවිතේ වැරදි හදාගන්න හැමදාම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලන්න. ස්වාමීනි මං කැමති ඇත්තටම මාව හදාගන්න. මට කයින් වැරදුනා. මං කැමති ස්වාමීනි ඇත්තටම මගේ කායික ක්‍රියා හදාගන්න. ස්වාමීනි මට ගොඩාක් වචනෙන් වැරදිලා තියෙනවා. මං කැමති මගේ හුස්ම ටික යන්න කලින් මගේ වචනේ සංවර කරගන්න. ස්වාමීනි ධර්මයේ නොදන්න කාලේ මට මගේ හිතේ ගොඩාක් වැරදි වුණා. මං කැමති මේ හිත ලස්සන හිතක් කරගන්න කියලා ඔයාලා හිතනවා නම් අඟුලිමාල මහරහතන් වහන්සේලාගේ පෙරදි ආශිර්වාද ගන්න. ඒ උත්තමයන් වහන්සේගේ වීරියේ ජවය, ඒ උත්තමයන් වහන්සේගේ වීරියේ තියෙන ආනුභාවය ඒකාන්ත කොට පින්වතුනි ජීවිතේ කොච්චර වැරදිලා තිබුණාද ඒ වැරදින් ගොඩෙන්න අපට ආශිර්වාදයක් වේවි. අපගේ අඟුලිමාල මහරහත් මුනිදුන්ට নমස්කාර වේවා.